කටි බොහොම කටුගයි. ඔයගොල්ලෝ හැමෝටම සුබ උදෑසනක් යාළුවෝ. අද අපි ගෙදර යන්නේ ඒක නිසා කරන්න පටන් ගත්තා. ඒ ගමන් එයා වීඩියෝත් කරනවනේ. පින්නේ අම්මිලයි ගෙදරනේ. හවස් වෙලා රාත්‍රිලයි ගෙදරට යනවා. ඒක අද සනීදේක ඉරපාය කුල්ලෝ කේක් ගහනවා. අද අපි රෙඩි හොදලා කුල්ලොන්ට වඩාන්න ඕන. එට වැඩි කොට මිදුරට ගාලා ගෑස් කරන්න ඕන. ඉතින් අම්මිත් එක්ක මල් හදන්න පස්සරන් යනවා. අම්මට ලොකු අම්මිට ලොකු උඩලක් තියෙනවා මට පොඩි උඩලක්. මොනවට නැතත් ඒවට නම් උපරිම සපෝට් කරනවා අපේ චූටි බබි. හැබැයි එයාගෙන් ඒ උදව් ගන්න එකත් හොඳයි. මොකද පුංචි කාලේ ඉඳන්ම ওই දේවල් පුරුදු වෙන්න ඕන. මම නම් හරිම ආසයි මල් හිටවන්න, සබාදාමත් එක්ක ඉන්න එකට. පොඩි බබාලා ඉන්නවනම් සතුන්ට ආදරය කරන එක. මේ දේවල් හරිම හොඳයි චූටි බබාලාට. පොඩි කාලේ ඉඳන්ම අපි මේ දේවල් පුරුදු වෙන්න ඕන. කුලෙල් දව්වත් කරනවා තව කවුරුත් ආවේ නැහැ. මේ තින්නේ අම්මයි ආච්චි හිටවපු මල්. මල් හිටවන්නේ ආච්චිම තමයි ඒව වතුර දාලා බලාගන්නේ. අම්මි ඔබස් ගියාම එන්නේ පොඩ්ඩක් හවස් වෙලානේ. එතකොට මම බලාගන්නවා. මෙන්න මේ කොළ පාට මල් පැලේටත් මං හරිම ආසයි. කොළයි කහයි මික්ස් එකක් නම නම් දන්නේ නැහැ. මේ මල් දෙපැල දෙකම එක වගේ ලස්සනයි. ඔන්න ඉතින් පස්වල තියෙන මුල් ටිකයි ගැඩවිල්ලෝ ඉන්නවා කියලා හිතාගෙන කෝඩු කැලකින් තමයි අපි බබා අයින් කරන්නේ. ගැඩවිල්ලෝ ඉන්නවා කියන්නේ ඒ පස හරිම සාරවත්. මල් වවන්න, එළවලු වගාවට ගොඩක්ම ප්‍රයෝජනවත් පසක් තමයි. ඉතින් මෙන්න මේ මල් ගහත් ලස්සන දම්පාට මලක් හැදෙනවා. ක්‍රෝටන් ජාති තමයි ගොඩක්ම අපේ ගෙදර තියෙන්නේ. මම නම් මේ මල් පැලවල ඇත්තටම නම් දන්නේ නැහැ. හැබැයි මේ කහ පාටයි කොළ පාටයි එක තියෙන නිසා හරි ලස්සනයි. මල් පිපෙන ගසුත් වල ලස්සනයි. මං ආල් සාමාන්‍යයෙන් ක්‍රෝටන් වල ජාති වලට වඩා මල් පිපෙන මල් පැල හිටවන්න. ඒවල මල් හැදුනට පස්සේ හරිම ලස්සනයි. හැබැයි ඉතින් ටික කාලයයිනේ තියෙන්නේ. හැමදාටම තියෙන්නේ කොළ ලස්සන මල් තමයි. මල් එතකොට පර වෙන්න දෙයක්වත් නැහැ, පිපෙන්නෙත් නැහැ. කොළ ටිකේ ලස්සන නිසා මල් ලස්සනයි. මෙන්න මේ මල් ගහේ ලස්සන සුදු පාට මලක් තමයි හැදෙන්නේ. ඒක චුට්ටක් දවසක් විතර පරණ වෙනකොට මල් ගහ රතු පාට වෙනවා. මල් වට්ටියකට හවසට පූජා කරන්න කඩාගත්තාම හරිම ලස්සනයි මල් වට්ටිය. කවුද බැලුවද? ඒ මල් ගහ යට හැංගිලා ඉන්න හොරගෙඩියා. පේපර් මල් ටිකත් හරි ලස්සනයි. ඒව නම් යඩේන ගහවලු. ගෙදර මල් පිපිලා තියෙද්දි හරි ලස්සනයි. සමනලයට එනවා මල් පැණි බොන්න. මෙන්න මේ මල් ගස් ජාතියත් හරි ලස්සනයි. ඉක්මනටම හැදෙනවා. ලස්සනට හැදෙනවා. ලොකු මල් වාස් එකක වගේ හිටෙව්වම ලොකු මල් ගහක් හැදෙනවා. මේ නිල් පාට මලත් හරිම ලස්සනයි. මල් ගහේ හැදුනට පස්සේ පොකුරක් තියෙනවා. සාමාන්‍යයෙන් සතියක් දෙකක් විතර ඒ පොකුර මුකුත්ම වෙන්නේ නැතිව තියෙනවා. ඊට පස්සේ තමයි පොකුර ටික වේලිලා ගැලවිලා යන්නේ. පුදුම ලස්සනයි. ලොකු මල් පොකුරක් හැදෙනවා. ලොකු සමන් පිච්ච මල් ගහක් තියෙනවා අපේ ගෙදර. හවසට තමයි මල් හැදෙන්නේ. මේ දවස්වල නම් ගොඩාක් මල් හැදෙනවා. අපි ලොකු මල් වට්ටියක් පූජා කරනවා.
ගෙවල් ගාව රැහැකට බෙහෙත් ගන්න බබෙක් ඉන්නවා. එයාටත් ඒ මල් ඇවිල්ලා හවසට කඩාගෙන යනවා. එයාලා ගොඩක් වෙලාවට. ඇන්තෝරියම් මල් තිබුණා මීට වඩා ලොකු ගොඩක් අපේ ගෙදර. දැන් නම් මෙන්න මේ පොඩ්ඩ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටික මම ඔන්න එක තැනකින් තිබ්බ ඇන්තෝරියම් මල් ටික. තැනින් තැන තියන්න නැතුව. මේ මල් වල ලස්සන කලර්ස් තිබ්බා. දැන් නම් එහෙම එකක්වත් අපි ගාව නැහැනේ. එදිනදා පාවිච්චියේදී ඕන මේ ඖෂධ පැලෑට ටිකකුත් අපේ ගෙදර තියෙනවා. මේ නම් තියෙන්නේ පොල් පල. ඒවත් ගොඩක් වුණා වෙනවා ගෙදරට. ඉඟුරු තමයි මේ තියෙන්නේ. අල බහින්න චුට්ට දවසක් යනවා. මේ නම් තියෙන්නේ හොඳට අල බැස්ස ඉඟුරු. මේ තියෙන්නේ හාතවාරිය. වැලක් විදිහටනේ හැදෙන්නේ. ඒක අපිට කැඳ බොන හාතවාරිය කැඳ බොන්න පාවිච්චි කරනවා ගොඩක්ම ගුණ ඖෂධ පැලෑටියක්. ඒක නම් ගොඩක්ම මේ වැල් ඇල්ලෙතිලා ඉක්මනටම යායකට උනත් හැදෙනවා හාතවාරිය. කෝමාරිකා නම් අපි ගොඩාක් try කරා හදාගන්න පැලේ ලොකු කරගන්නම බැරි වුණා. මේ තියෙන්නේ කොහිල. ගොඩක් අය දන්නවා අපි කොහිල දලු උයන්න කඩා ගන්න චුට්ටක් පහලට එන්න ඕනේ. අර වතුරත් එක්ක තියෙන වගුරු පැත්ත වල තමයි ඒවා තියෙන්නේ. අද නම් ලොකු කොහිල දලු මිටියක් අපිට කඩා ගන්න පුළුවන් වුණා උයන්න. ඊට පස්සේ අපි අරලා ගෙදරකටත් දෙන්න නිසා කොහිල දලු මිටි දෙකක් බැඳගත්තා. අපේ පළාතට විතරක් ආවේනික පළතුරක් තමයි ඩෝංගා. ගොඩක් අය දන්නේ නැහැ මේකේ රස හරිම රසයි. තැඹුල් ගතියක් තියෙන චූරි බලන්න මම පොඩ්ඩක් දෙන්න බයයි. මේ අර ඇට ටක් ගාලා මේ ඉස්සලා ගිහිල්ලා උගුරේ හිර වෙන්න බලන නිසා. හැබැයි හරිම රස කෑම. ගොඩක් අය දන්නේ නැහැ මේකේ රස. ඒකත් වත්ත පහලට ගියාට පස්සේ ලොකු ගහෙන් වැටිලා තිබුණා. ඉතින් අපි අහුලා ගත්තා. ප්‍රබාණන් ආසයි හරි පරිස්සමෙන් තමයි දෙන්නේ. වෑංජන වල දාන කොච්චිත් අපේ ගෙදරමයි තියෙන්නේ. අම්මෝ මේව නම් හරිම සෑරයි. ෂූට් පර්පල් ෆ්ලවර් එක නම් හරිම ලස්සනයි. හරිම කියුට් ගොඩක් කාටේ හිටනවා. ඔන්න අපේ බට්ටේන මාටි කාඩ පෙන්නුවා. සක් වීඩියෝ එකක් කරන් එන්න. අදම දෙව්වන් සරණයි.